පොඩි කාලේ ළමයිගෙන් ඇහුවට පස්සේ ලොකු වෙලා කවුරු වෙන්නද කැමති කියලා ගොඩක් කට්ටියගේ උත්තරේ තමයි ලොකු වෙලා ડોක්ටර් කෙනෙක් වෙන්න කැමතියි කියලා. ඉතින් පොඩි කාලේ ඉඳලා ඊට පස්සේ O level කරලා A level කරලා ওই විදිහට කාලයත් එක්ක මේ උත්තරේ ගොඩක් කට්ටියගේ වෙනස් වෙනවා. ඉතින් A level ක්ලාස් වලට ගියාට පස්සේ A level ක්ලාස් වල සර්ලා එහෙම නැත්නම් ඒ කාලේ ඉස්කෝලේ ඉන්න සර්ලා මිස්ලා ඒගොල්ලෝ නිතරම කියන දෙයක් තමයි ඔයාලා මේ එක්සෑම් එක කරගන්න ඊට පස්සේ ආයෙත් බලන්න දෙයක් නැහැ සේරම හරි කියලා. අද වීඩියෝ එකෙන් අපි බලන්න යන්නේ ඒ කියපු කතාව ඇත්තද කියලා. අදවම කියන්නේ මගේ කතාව. මගේ නම ප්‍රභාත් චතුරාර්ය. මම එල්පිටි ආනන්ද මධ්‍යම විද්‍යාලයේ ප්‍රාථමික අංශයේ ශිෂ්‍යත්ව පාස් වෙලා කොළඹ රාජකීය විද්‍යාලයට යන 2005 අවුරුද්දේදී. ඊට පස්සේ කොළඹ රාජකීය විද්‍යාලයේ දිගටම අධ්‍යාපනය හදාarලා එහෙන් O level සමත් වෙලා ඊට පස්සේ A level bio science තෝරගෙන bio වලින් A level පාස් වෙලා 2015 දෙසැම්බර් වලදී පෙරදින විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයට ඇතුල් වෙනවා. ඊට පස්සේ 2015 දෙසැම්බර් වල ඉඳගෙන 2022 මැයි වෙනකන් පෙරදින විශ්වවිද්‍යාලයේ අධ්‍යාපනය ලබනවා. ඊට පස්සේ ඒකේ තිබ්බ විභාග ටික ඔක්කොම පාස් වෙලා 2022 මැයි වලදී මම මෙඩිකල් ස්ටුඩන්ට් ජීවිතය ඉවර කරලා ડોක්ටර් කෙනෙක් විදියට විශ්වවිද්‍යාලයෙන් එළියට එනවා. ඊට පස්සේ 2022 නොවැම්බර් වලදී අපිට අපේ පළවෙනි සීමාවාසික පත්වීම හම්බ වෙනවා. ඉතින් මම සීමාවාසික වෛද්‍යවරයෙක් විදියට මගේ පත්වීම ලබා ගන්නේ පේරාදෙණිය ශික්ෂණ රෝහලේ. එතන ඉඳන් මේ වෙනකන් දිගටම මම පේරාදෙණිය රෝහලේ වෛද්‍යවරයෙක් විදියට සේවය කරනවා. ඉතින් මම මේ වෙනකන් කියාගෙන ආවේ මගේ කතාව. ඉතින් මේ වෙද්දි මගේ වයස අවුරුදු 28යි. ඒ level පාස් වෙලා කැම්පස් එකට ඇවිල්ලා මෙඩිකල් ස්ටුඩන්ට් කෙනෙක් කරා ඊට පස්සේ ડોක්ටර් කෙනෙක් වුණාට පස්සේ මට මගේ ජීවිතේ ආපු චැලෙන්ජස් ගැන තමයි මම මේ වීඩියෝ එක හදන්න කියලා හිතුවේ. ඉතින් ඔයා සමහරවිට කැම්පස් එකේ ස්ටුඩන්ට් කෙනෙක් වෙන්න පුළුවන් එහෙම නැත්නම් ඒ level කරන කෙනෙක් වෙන්න පුළුවන් O level කරන කෙනෙක් වෙන්න පුළුවන් ඔය කවුරු වුණත් කොයි වගේ කෙනෙක් වුණත් ඒගොල්ලන්ට ඉන්ස්පයර් වෙන්න කියලා හිතාගෙන තමයි මම මේ වීඩියෝ එක හදන්නේ. ඉතින් මම දැන් ඉන්න ලෙවල් එකට ආවම මට වයස අවුරුදු 28ක් වෙනවා මම මේ වෙද්දි ඩිග්‍රී එක ඉවර කරලා තියෙන්නේ මට මගේ ජීවිතේ ප්‍රධාන වශයෙන් ගන්න ඕනේ choices කීපයක් ඉතුරු වෙලා තියෙනවා. ඉතින් මේ choices ඔයා වෙන ඩිග්‍රී එකක් කරා නම් ඒ කියන්නේ science හරි management හරි වෙන මොකක් හරි ඩිග්‍රී එකක් කරා නම් ඔයාට මේ අවස්ථාව හම්බෙන්නේ මට වඩා ගොඩක් කලින්. මොකද ඒගොල්ලෝ අපිට වඩා ඉක්මනට ග්‍රැජුවේට් වෙන හින්දා. ඒ කියන්නේ අපේ පාඨමාලාව අවුරුදු 5ක් කියලා කියවල අපිට 5ට වඩා වැඩිපුර කාලයක් යනවා. උදාහරණයක් විදිහට මම අවුරුදු 7කට කිට් වෙන කැම්පස් එකේ හිටියා. හැබැයි සමහර ඩිග්‍රීස් තියෙනවා ඒගොල්ලෝ අවුරුදු 3න් අවුට් වෙනවා සමහර අය අවුරුදු 4න් අවුට් වෙනවා. ඉතින් ඒගොල්ලන්ට අපිට වඩා කලින් මේ චැලෙන්ජස් ටික හම්බ වෙනවා. ඉතින් මම මගේ කතාවක් විදිහට කියන හින්දා මම මට මේ චැලෙන්ජස් වලට මුහුණ දෙන්න උණු කාලෙත් තමයි මේ වීඩියෝ එක කරන්නේ. ඉතින් ප්‍රධාන වශයෙන් ගත්තට පස්සේ දැන් ડોක්ටර් කෙනෙක් වුණාට පස්සේ අපිට ඉස්සරහට එන ප්‍රධානම ප්‍රශ්නේ තමයි ඊළඟට මම මොකද කරන්න කියලා. ඉතින් මේක ගත්තට පස්සේ මේකට විසඳුම් කීපයක් තියෙනවා. මම මුලින්ම හිතුවොත් එහෙම පළවෙනි ඔප්ෂන් එක තමයි තවදුරටත් ඒ කියන්නේ වැඩිදුරට ඉගෙන ගන්න පුළුවන් විශේෂඥ වෛද්‍යවරයෙක් වෙන්න. ඒ කියන්නේ කන්සල්ටන්ට් කෙනෙක් වෙන්න. ඒක ඕනම ස්පෙෂැලිටි එකකින් වෙන්න පුළුවන්. උදාහරණයක් විදිහට කිව්වොත් එහෙම ඇස කන නාසය සම්බන්ධ විශේෂඥ වෛද්‍යවරයෙක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් විශේෂඥ ශල්‍ය වෛද්‍යවරයෙක් වෙන්න පුළුවන්. කායික රෝග විශේෂඥවරයෙක් වෙන්න පුළුවන්. ඉතින් ඔය වගේ ඕනම ෆීල්ඩ් එකකින් ඔයාලට විශේෂඥ වෛද්‍යවරයෙක් වෙන්න පුළුවන්. ඊළඟ ඔප්ෂන් එක තමයි ඒ ටික සේරම පැත්තකින් තියලා සාමාන්‍යයෙන් සයන්ස් ග්‍රැජුවේට් කෙනෙක් එහෙම නැත්නම් වෙන ඕනම ග්‍රැජුවේට් කෙනෙක් කරනවා වගේ MSc එකක් කරලා PhD එකක් කරලා ඒ පාත් එකකින් පෝස්ට් ග්‍රැජුවේට් කරගෙන යන්නත් පුළුවන්. ඉතින් ඒ ටික කරලා ඊට පස්සේ යුනිවර්සිටි එකකට ජොයින් වෙලා ඒකක ලෙක්චරර් කෙනෙක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් යුනිවර්සිටි එකක උගන්වන්න පුළුවන්. එහෙම නැත්නම් මෙඩිකල් ෆීල්ඩ් එකකින් ඉස්සරහට යන්නත් පුළුවන්. සමහර විට මෙඩිකල් ෆීල්ඩ් එකෙන් අයින් වෙලා වෙනත් මොනවා හරි රිසර්ච් පැත්තටම දිගටම යන්නත් පුළුවන්. අනිත් ඔප්ෂන් එක තමයි මෙතන මේ වෙනකන් ඉගෙනගත්ත දේවල් පාවිච්චි කරලා අනාගතයට විශේෂයෙන් ඩිග්‍රී එකක් හෝ ඩිප්ලෝමා එකක් කරන්නේ නැතුව මේ තියෙන දැනුමත් එක්ක සාමාන්‍යයෙන් වෛද්‍යවරයෙක් විදියට දිගටම රෝහලේ සේවය කරගෙන යන්න පුළුවන්. ඒ කරන ගමන් සමහර කෙනෙක්ට පුද්ගලික රෝහලක හෝ පුද්ගලික ඩිස්පෙන්සරි එකක බෙහෙත් දෙන්න පුළුවන්. ඉතින් ඒ විදිහේ ඔප්ෂන් එකකුත් තියෙනවා. ඊට පස්සේ මේ දවස්වල හැමෝම කතා වෙන අනිත් ඔප්ෂන් එක තමයි මයිග්‍රේට් කරන්න පුළුවන්. ඒ කියන්නේ ඕනම රටකට යන්න පුළුවන්. ඒකට සමහර රටවල් වලට යන එක්සෑම් එකක් කරන්න යන්න පුළුවන්. උදාහරණයක් විදිහට ඕස්ට්‍රේලියාවට, එංගලන්තයට වගේ යන එක්සෑම් එකක් කරන්න ඕන. හැබැයි ඕමන්, සිංගප්පූර් වගේ රටවල් තියෙන ඒ වගේ රටවල් වලට එක්සෑම් එකක් කරන්න නැතුව යන්නත් පුළුවන්. ඔය වගේ ඔප්ෂන්ස් කීපයක් තියෙනවා. ඒකට ඒක එක චැලෙන්ජ් එකක්. මම ඊළඟට මොකද කරන්නේ? ඊළඟ ප්‍රධාන චැලෙන්ජ් එකක් තමයි මැරේජ් එක. එහෙම නැත්නම් විවාහය. එතකොට ඒක මේ කැම්පස් එකෙන් අවුට් වුණාට පස්සේ අනිවාර්යයෙන්ම වෙන චැලෙන්ජ් එකක්. ඊළඟට එන එකක් තමයි වාහනයක් ගන්නවද නැද්ද? ඒ වගේම තමයි ගෙදරක් හදනවද නැද්ද? ඉතින් ඔය වගේ චැලෙන්ජස් ගොඩාක් එනවා. ඒ ලෙවල් ඉවර වෙලා කැම්පස් එකට ගිහිල්ලා කැම්පස් එකෙන් එළියට එද්දී ඔන්න ඔය වගේ චැලෙන්ජස් සෙට් එකක් එනවා. එතකොට අර කලින්ම කිව්වා වගේ මේ එක්සෑම් එක ඒ ලෙවල් එක්සෑම් එක පාස් වුණාට පස්සේ සේරම හරි නැහැ. ඉතින් ඔන්න ඔය කියන චැලෙන්ජස් එක තමයි අපේ ජීවිතේ අරගෙන යන්න වෙලා තියෙන්නේ. ඉතින් මේක හැමෝටම මේ වගේම චැලෙන්ජස් ටිකක් එනවා. මේ වෙද්දි මම හිතාගෙන ඉන්නේ මම තවදුරටත් ඉගෙන ගන්නවා කියලා. ඉතින් ඒක හින්දා තමයි මේ වීඩියෝ එක කරන්නේ ගොඩක්ම. ඒත් එක්කම මේ වෙද්දි මම කසාද බැඳලා ඉන්නේ. ඊට පස්සේ මට අම්මලා අරන් දීපු වාහනයක් තියෙනවා. ඉතින් ගයක් හදන එක ගැන තාම හිතලා නැහැ. ওই චැලෙන්ජස් වලට මම දැනට මට මං ගාව තියෙන මේ වගේ උත්තර ටිකක්.
ඉතින් මේ වීඩියෝ එක කරන එකේ අරමුණ තමයි මම මේ challenges එක්ක අනාගතේ කොහොමද විසඳෙයිද කියලා. එහෙම නැත්නම් අනාගතයේදී මොකද වෙන්නේ කියලා මේ ජර්නි එකක් විදිහට මේක කරගෙන යන්න යන්නේ. ඉතින් මේ ජර්නි එකට එකතු වෙන්න කැමති නම් ඔයාලට කියන්න තියෙන්නේ මේ channel එක subscribe කරලා මාත් එක්ක එකතු වෙන්න. ඉස්සරහට මොකද වෙන්නේ කියලා බලමු. මේ ජර්නි එක යන අතරමඟදී මම අනිවාර්යයෙන්ම මමත් තවදුරටත් ඉගෙන ගන්න හින්දා ඉගෙන ගන්න කට්ටියට වැදගත් වෙන විදිහේ කලින් වගේම study tips videos ටිකක් අරගෙන එන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් ඒකින් හින්දා ඔයා තාම ඉගෙන ගන්න කෙනෙක් නම් ඔයා O level හරි A level හරි කරන කෙනෙක් නම් එහෙම නැත්නම් ඔයා undergraduate කෙනෙක් නම් අනිවාර්යයෙන්ම මේ channel එකත් එක්ක එකතු වෙන්න. ඒකෙන් ඔයාලට ගොඩක් දේවල් ලබා ගන්න පුළුවන්. එහෙනම් ඊළඟ වීඩියෝ එකකින් හම්බ වෙනකම් ඔයාලා හැමෝටම ජය වේවා.